එලෝ කට්ටිය මොකද වෙන්නේ? දැන් තමයි උන්න කට්ටිය අද තමයි දෙවෙනි වීඩියෝ එක මයින්ක්‍රාෆ්ට් එකේ. අපි බලමු අද දවසේ මොකක්ද හදන්න ඕන කියලා. මම හිතාගෙන ඉන්නේ නම් අද මේ මොකක්ද කියන්නේ ඔරලෝසුවක් හදන්න කියලා. රෑ වෙන උදේ වෙනවද දන්නේ නැනේ. හින්දා මේ අපි ඔක්කොම කලින් ඔරලෝසුවක් හදමු. ඔරලෝසුවක් හදලා ඊට පස්සේ අපි වැඩ පටන් ගමු කියලා මම නම් හිතන්නේ. මෙන්න මේ හරිය හැබැයි හොඳයිනේ. යාට මගල ඇනියන් පස්සේ වෙන තැනක් එන්නත් එපේ. හරි මේ තියෙන්නේ මේක තමයි පොට් එක හොඳේ. මෙතනත් තමයි හැබැයි. මෙතනින් දැම්මා පාවිච්චි දෙක කඩන්න වෙලා අපිට. හරි. හරියට හරි. පොඩ වැරදුනා. යම් කිසි දෝෂයක් සිදු වුණා මං හිතන්නේ. හරි. ඔන්න ඒක හරි. ඊට පස්සේ මේක හරි. නවත්තලා තිබ්බා. යම් කිසි දෝෂයක් තියෙනවා වගේ. බලමු පොඩ්ඩක්. රෑ කරන් බලන්න. ටයිමින් එක නයිට්. වැඩ කරන්නේ නැත්තේ. බලමු දැන් පොඩ්ඩක් රෑ කරලා. හරි වැඩ කරන මගේ අඩු වැඩ අපිට පස්සේ හගමු. ඔන්න එතකොට මං ඔයාලට පෙන්නුවා මොකද්ද මේකක් හදන හැටි. හොඳේ මොකද්ද ඔරලෝසුවක් හදන හැටි පෙන්නුවා. පළවෙනි එකේ උණු බක්කියක් ඩස්ට්බින් එකක් හදන හැටි පෙන්නුවා. ඒකට මේ වීදුරුවත් දාගන්න බැයිද අපිට? ටික හරි ආවා වගේ. අම්මට මෙහෙන් ආවා. කඩුවක්. මොනාටම ගලවල් වෙනවා මන් දන්නේ මේක අපි මොකෝ මේ මෙච්චර වදින්නේ. උඩ හරි. දැන් අපි වීඩියෝ කොහොම අයින් කරන්නේ? ඔරලෝස් වැඩක් නැහැ, බිල් වැඩක් නැහැ. මේ ඕබේරනේ ඌටි ඔක්කොම යනවා ටික. මෙන්න මේ ලාව වලට තමයි වැටෙන්නේ. එතකොට ආයුධ දැම්මොත් ඕක යන්නේ නැහැ. හොඳේ. දැන් මම මේක දාලා පෙන්නන්නම් ඕන්න. ඔව්. ඒක දැක්කද මෙන්න මෙතන හිර වෙලා තියෙන්නේ. ඔක මේ පස්සේ අයින් කරමු. දැන් ආයෙත් අයින් කරන්න ඕනේ. අර මෙන්න මේකේ තියෙනවනේ අර යකඩ කළු පාට මේකක් තියෙන්නේ. මේක බලලා මේ මොකනේ පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න මේකේ නෑ. මේකේ මං කිව්වේ යන්නේ නැති මෙන්න මේකේ හිර වෙනවා. නේවා යන්නේ.
ඒව යන්නේ අනිත් එක ඔක්කොම යනවානේ අයන්න පවකාට යනවා මෙතන ගත්තා 10 දාන්න පුළුවන් අපිට කරා හරි දැන් දැක්කන්නේ මෙතන කතා ඊට පස්සේ ඉවරයි අතර වීදුරු අයින් කරන්නත් හරි ඒක ඉවරයි කරා මේ පෙට්ටිය දැන් එතකොට ඔරලෝසුවක් ඇදුවා ඩස්බින් එකක් ඇදුවා හරි කට්ටිය එතකොට මං අද ඔරලෝසුවක් හදන හැටි කට්ටියට පෙන්නුවා ඊට පස්සේ ඒක හරි දැන් අපි යන් දිය ඇල්ල පැත්ත පොඩ්ඩක් බලන්න මෙන්න මේ හරි තමයි මොකද්ද මේ ඒක හරි ගිය පාර වීඩියෝ තිබ්බේනේ මෙන්න මේ හරි තමයි මම දිය ඇල්ල හදනවයි කියලා හිතාගෙන ඉන්නේ අපි අද ඒකට වතුර පොඩ්ඩක් දැම්මොත් හොඳයි කියලා මට හිතෙනවා පොඩ්ඩක් පියාඹුනේ හරි මෙන්න මේ හරි තමයි අපි දිය ඇල්ල දාන්නේ මෙන්න මේ හරි පොඩ්ඩක් වහගත්තාම මේ මෙතන යන විදිහට දාගන්න පුළුවන් නේ මම ඒකේ ගොඩක් දැන් අම්මා හරි ලස්සන වර්ල්ඩ් එකක් මේ මොකද මේ මැරෙන්නේ නැත්තේ මේ ක්‍රියේටිව් මොඩ් එකේ තියෙන ඉඳලා ඉතින් අවුලක් නැහැ මේ කියන්නේ අර බඩු ඉවර වෙන්නේ නැහැ නේ ඒකින්ද ඉතින් අවුලක් නැහැ මේ අර ක්‍රියේටිව් මොඩ් එක නැතුව තිබ්බනම් තමයි පොඩි කේසයක් තියෙන්නේ එතකොට මේ අර කෑලි හොයාගෙන යන්න ඕනේ හැබැයි එතකොට තමයි පොඩි ආතල්ලෙකුත් තියෙන්නේ අපි ඉස්සල්ලාම මේ හරි වහගමු මම මේ හරි හදාගෙන වීඩියෝ එක දාන්නම් මේ මොකද මේ හරි පොඩ්ඩක් හදාගන්න පොඩ්ඩක් වෙලා යයි මං ඊටිය ඔයාලට පෙන්වන්නේ නැහැ මොකද කාලය කියන එක වැදගත් වෙනවා මේ වීඩියෝ එකේදී මේ මං ඒ හින්දා මේක දාන්නම් පොඩ්ඩක් මට ටික වෙලාවක් දෙන්න දැන් මං ඒ ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි දැන් හරන්න ඕනේ ඔන්න හරි අමාරු වැඩක් TNT ටික දාන්න විතරයි තියෙන්නේ ඉතින් මට ලස්සනට විවරනවා ක්‍රියේටිව් මොඩ් එකකින් ඉඳි මේ මට ටික කරගන්න ලේසි හැබැයි ඉතර අර තරම් අමාරු නෑ ඒතර ලේසි ඒතර ඒක තරම් ගතියක් නෑ කියලා තමයි මට නම් හිතුනේ මොකද මේ අපි අර නිකන් හදනකොට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ මැලි හදනකොට නේ පොඩ්ඩක් දඩ ගියම දෙන්න දිනවා ඒකේ ඉතින් මේ ඒක පොඩ්ඩක් අමාරුයි ඒ හින්දා තමයි මගේ බේස් එක මේ පොඩි කේසයක් කියලා විනාශ වුණා ඊට පස්සේ තමයි මම මේ විදිහට අලුතෙන් එකක් හදන්නේ ක්‍රියේටිව් මොඩ් එකක් ගල්ලා මේ මම ඔයාලට මේ ගේම් එක ගහන විදිය විතරක් ඩවුන්ලෝඩ් මේ කරලා වෙන්නන්නම් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න විදිය ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම කරලා වෙන්නන්නම් මේ මොබයිල් වලට ඩවුන්ලෝඩ් කරන්නේ මේ පොඩි වෙබ්සයිට් එකක් තියෙනවා එන්න මේ වෙබ්සයිට් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ලීසි මේ ඒ ලීසි කියන්නේ පොඩ්ඩක් GB 800ක් විතර යන්නේ මේ GB sorry වැරදුනා MB 800ක් ඩාන් වෙන MB 800ක් විතර යන්නේ ඒ හින්දා ඉතින් මේ ඒක ඉච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ මේ අපි බලමු මේක දාලානේ හරි ඒතොර ඒකත් හරි මෙන්න මේ හරියේ පොඩි විවරමක් කරගන්න වෙනවා මේ මොකද මේ හරියට යක ඕන ඒ කුකුලා අයින් යා කුකුලා ගෑ වැඩේ මේ කවුද
මූ මැරෙන්නේ නැද්ද මන්ද? මේ මූගේ මේ සත්තුන්ගේ නම මොකද්ද කියලා දන්නේ නැහැ. කොටලුවාද ලාමද මොකද්ද මන් දන්නේ. හරි එතකොට ඒකත් හරි. දැන් ගඩොල් වගේකුත් හම්බුණා. අඟුරුත් හම්බුණා. හරි දැන් එහෙනම් මේ ටික වැඩ නැති ටික නෙවෙයි ටික විසික් කරලා දාමු. හරි ඒ ටික අයින් කරා. ඊට පස්සේ දැන් අපි දෙන්න ගමු මේක ඕන. පස්සේ වතුර පකට් එක ඕන. මේ ටික මේ ක්ලියර් කරන මේන්නක් මම පොඩ්ඩක් ස්කිප් කරනවාද? හරි කට්ටිය ඔන්න බලන්න දැන් ගැම්මටම හදලා තියෙන සීන් එක ඔතේ. මේ හැදුවා සුපිරියට මේ දියැල්ල මෙතන මේ තව පොඩ්ඩක් හදන්න ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි හදමු ඊට. අනේ නෝමල් පෙන්නන්න ආවේ මාළු දැම්මා. ඊට පස්සේ වතුර හැදුවා. මට ඒතර මාළු බා ගන්න ඔක්කොම පුළුවන්. මේ ක්‍රියේටිව් මොඩ් එක අයින් කරපුවම මට දැන් මාළු බා ගන්න නම් මනම් එහෙමත් පුළුවන්. බලමු නයිට් ටයිම් එකට දාලා. ඔන්න නයිට් ටයිම් එකට දාපුවම පොඩි එළියකුත් තියෙනවද? කල්වරේ දැන් මේ පැත්තේ එහෙම වෙන්නත් පුළුවන්. මේ හුම්බිලා හිටියොත් තමයි කේස් එක කරන්නේ. හැදුවා අවුලක් නැහැ. මාළුත් ඉන්නවා. මෙයාලට අකරි භූත සවුන්ඩ් එකකුත් ආවා. හරි ඉන්නකෝ. මට තව චුට්ටක් වෙලා දෙන්න මං ඒ ටිකත් හදලා වෙන්න. මම මේ හදන වීඩියෝ ඔයාලට දාන්න නැද්ද? මොකද මේ බලන් ඉන්න කම්මැලි හිතේ කියලා හොඳේ. මම මේ හදලා ඉවරලා දැන් අර මොකක් හරි දෙයක් බලන්න ඕනේ කියලා හිතෙච්ච දෙයක් තිබ්බොත් තමයි මම ඔයාලට ඒක පෙන්නන්නේ. නැත්නම් මේ සම්පූර්ණ වීඩියෝ දාන්න නැහැ. මොකද වීඩියෝ එක දික් කරගන්න ඕනේ නැති හින්දා හොඳේ. අවුලක් නැන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ වැරද්ද හදාගන්න. මගේ මොකක් හරි මට හදාගන්න දෙයක් තියෙනවා නම් ඒ ටිකත් කියන්න. මොකද මේ එතකොට මට ඊළඟ වීඩියෝ එකේදී ඒවා නොකර හොඳ වීඩියෝ එකක් කරගන්න පුළුවන් වෙන්න මට ඔයාලා උදව් කරයි කියලා ඉතින් මම බලාපොරොත්තු වෙනවා. හරි එතකොට දැනට ඒ ටික විතරයි තියෙන්නේ. ඉන්නකෝ මම මේක තව ටිකක් අප්ඩේට් කරලා මම ඉන්නම්. මට තප්පරයක් දෙන්න. ඔන්න මයින්ක්‍රාෆ්ට් එකේ දවස් 5කින් මැච් එක ගහලා ඉවරයක් කරා. අපි බලන්න දැන් මොනවා අඩුපාඩු තියනවාද? කේස් එකක් තියනවාද කියලා පොඩ්ඩක් බලන්න. මම තරම එළිය කරා. මේ සොම්බි හේමින් වෙලාවක ඉතින් මට ඇවිල්ලා ඉතින් මේ මාළු බාගෙන එහෙම යන්න පුළුවන් නේ. ඔන්න ඕක තමයි ඉතින් වැඩේ. දැන් අද දවසේ මේ දෙකම හැදුවා. අපි බලමු පොඩ රෑ කරලා නේ. මගේ වර්ල්ඩ් එකේ මට ඕන විදිහටයි වැඩේ වෙන්න ඕන. ඔන්න ආතිකේ කොහොමද පාර? ආශාශාශාශ කිනිකෙලි සන්දර්ශනයක් තියෙනවා නේ. අපි දැන් ඒක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔන්න වැඩේ. තා මෙන්න මේ හරිය පොඩි පහන් ටිකක් තිබ්බොත් එකත් අපරදින්න අපි බලමු. පොඩ දුරට ගිහින් බලන්න. ඔන්න ඒක හරි. දැන් රෑක වුණත් ඇවිල්ලා මට මාළු බා ගන්න
ඒ වැඩේ කරගන්න පුළුවන් උදේ. ආශාශාශ ඔන්න වැඩි. මේකේ හොඳකට තියෙන අපිට අර ඇත්ත ජීවිතේ කරන්න බැරි ඒවා ගොඩාක් දේවල් මේ ලෝකේ අපිට කරන්න දෙනවා ෆ්‍රී එකකින්. ඒ මොකද මේ උනේ? අයියෝ අම්මට බෝඩ්ඩෝ ගියාස්සට ඔන්න දන්නේ නැද්ද මේ මයින්ක්‍රාෆ්ට් එක මොබයිල්නේ අර PC නෙවෙයි. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් අර සීන් එකක් තියෙනවා. ඕ PC වල නම් මේ මම හිතන්නේ මේ වගේ අර වැඩ වෙයි කියලා. ඒ ඉතින් PC නෙවෙයිනේ බා. ෆෝන් එක ගන්නෙත් බොහොම අමාරුයි. ඔන්න ඕකයි වැඩේ තෝරන්නේ. දැන් දවස් මයින්ක්‍රාෆ්ට් එකේ ගේම් එක ඇතුලේ මට මේක හදන්න දවස් 5ක් විතර යන්න ඇති. මම ඒ ටික ඔක්කොම හදලා ඉවරයි. දැන් එතකොට අද මම වීඩියෝ එකේ ඔයාලට දුන්නා මොනවද ඉස්සලාම ඔරලෝසුවක් හදන්න කියලා දුන්නා. ඊට පස්සේ මොකක්ද කියන්නේ ඔන්න මේක හැදුවා. දැන් මොකද්ද මේ දියැලක් හැදුවා වතුරේ තොර ගන්න පුළුවන් මට ඕන වෙලාවක. ඉතින් මේ දැන් ආයේ මට මේ මොකක්ද කියන්නේ ක්‍රියේටිව් මොඩ් එක අයින් කරත් මට මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද වතුර තියෙන එහා පැත්තේ ඩස්බින් එක තියෙනවා. රෑ වෙනවද එළි වෙනවද කියලා මන්න ලෝකයක් තියෙනවා. බලමු ආයිත් මට ඕනයි කියන දෙයක් තියෙනවා නම් ඒ දෙත් හදා ගන්න ඕන. අපි ඊළඟ වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟ වීඩියෝ එකකින් මේ ගමට යන්න. ඒ කියන්නේ මේ හරිය ඉඳන් ගමට යනකම් මේ මොකක්ද කියන්නේ මේ ඩක්කුවක් හදලා ඩක්කුවෙන් යන විදියට. එතකොට මට ඕන වෙලාවක යන්න දෙන්න පුළුවන් නේ. ගමේ මම මෙතන මේ ගෙදර හදාගත්තේ නැත්තේ මොකද මේ ගමේ ඔය ඉන්න ඔලු බක්කොයි අනම්මනම් මායාකාරී පිසාචය කුම්බාණ්ඩය ඔය ඔක්කොම වෙනවා මගේ ගේ ඇතුළට. එහෙනම් ගලට මොකද උනේ? මගේ ගේ ඇතුළට එන්නේ તો ඒක වදයක්. මොකද මේ ගේ හදාගත්තේ මට ඉන්නනේ. මොකද උන්ට ඉන්න ඕන නම් මං උන්ට ගෙවල් හදලා දෙනවනේ. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ඒ හින්දා මේ අපි ඊට පස්සේ වීඩියෝ එකෙන් එහෙම හම්බෙමු. හැබැයි මං ස්ථිර කරන්නේ කවද්ද වීඩියෝ එක දෙන්නේ කියලා. මේ අපි අනිවාර්යෙන් හම්බෙමු.